සුබ දවසක් ඔයාලට. අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඕන අද අරගෙන ආවේ අපි හැමදාම වගේ ගෙදර හදන මාළු එක වෙනස්ම විදියකට හදන විදියක්. ඉතින් තෙල් ටිකක් විනාගිරි ටිකක් එකතු කරලා හරිම රසට මේක ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මම මෙතන මාළු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට කැමති මාළු වර්ගයක් මේකට අරගන්න පුළුවන්. හොඳට සෝදලා කපලා අරගත්ත මාළු වලට මම දැන් කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගෙන, ගොරක කෑලි දෙකකුත් එකතු කරගෙන හොඳට මේ ටික මේ වගේ කලවම් කර ගන්නවා. දැන් මාළු ටික තැම්බෙන්න ඕනේ කරන ප්‍රමාණයට අපි වතුර එකතු කරගනිමු. දැන් ආයෙමත් මාළු ටික මේ විදියට හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් මම මාළු ටික ලිපේ තියලා පියනකින් වහලා මේ ටික හොඳට තඹ ගන්නවා. මාළු ටික තැම්බෙන අතරේ මම අනිත් ඕන කරන දේවල් කපලා අරගත්තා. ඉතින් මෙතන ලොකු ලුණු ගෙඩි දෙකක් රවුමට කපලා අරගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩියකුත් රවුමට කපලා අරන් තියෙනවා. ඊට අමතරව සුදු ලුණු ටිකක් පොඩිවට කපලා රම්පේ කරපිංච අමු මිරිස් තමයි මම අරගත්තේ. මෙන්න දැන් අපේ මාළු එකත් හොඳට තැම්බිලායි තියෙන්නේ. ඉතින් මාළු වලට ලුණු මදි නම් තව ටිකක් ඔයාලට මේ වෙලාවේ එකතු කරගන්නත් පුළුවන්. දැන් පෑන් එකකට මම තෙල් මේස හැඳි 2මාරක් වගේ එකතු කරගත්තා. තෙල් ටික හොඳට රත් වෙද්දී මම මේකට අබ ඇට තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඉතින් අබ ඇට ටික හොඳට පොපරගෙන එද්දී මම මේකට කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගත්තා. දැන් රම්පේ කරපිංච ටිකත් අපි මේකට එකතු කරගනිමු. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි අපි මේක කරගන්න ඕනේ. ඉතින් මම දැන් කපාගත්ත ලුණු ටිකත් මේකට එකතු කරගත්තා. මේ මිශ්‍රණයට මම දැන් කහ කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි 1මාරක් වගේ එකතු කරගන්නවා. ඔයාගේ සැර ප්‍රමාණයට අවශ්‍ය විදියට ගම්මිරිස් එකතු කරගන්න. ඉතින් මේක මේ විදියට දැන් හොඳට අපි කලවම් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම විනාගිරි මේස හැඳි දෙකක් මේකට එකතු කරගන්නවා. ඉතින් විනාගිරි එකතු කර ගැනීමෙන් අපේ මාළු එක ගොඩාක්ම රසවත් වෙනවා. ඉතින් වැඩි වේලාවක් අපි මේ ලුණු ටික මේ විදියට තෙල් එකේ තියාගන්නේ නැහැ. අපිට ලුණු ටික අමුවෙන් වගේ තමයි ඕනේ කරන්නේ. එතකොට ගොඩාක්ම රසයි. මම දැන් තඹගත්ත මාළු ටිකත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මාළු සම්පූර්ණයෙන්ම මම හිඳගෙන නැහැ. ඉතින් දැන් මම මේ වෙලාවේ කපාගත්ත තක්කාලි ටික අමු මිරිස් ටිකත් මේකට එකතු කරගෙන හොඳට මේක කලවම් කර ගන්නවා. මේ මාළු කරි එකත් එක්ක ඔයාලට පුළුවන් සුදු බත් ටිකක් එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් ටිකක් රසයට කන්න. ඉතින් මේක හරිම ඉක්මනට අපිට හදා ගන්න පුළුවන් හරිම අඩු වෙලාවකින්. දැන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් මේකේ ලුණු ගම්මිරිස් තව ඕනේ නම් එකතු කරගන්න. ඉතින් දැන් ඔන්න මගේ කරි එක හදලා ඉවරයි. ඔයත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්නකෝ. ඇත්තටම ගොඩාක්ම රසයි. ඔයාට ඕනම මාළු වර්ගයක් මේ විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට තෙල් විනාගිරියට හදන මාළු කරි එක ඇත්තටම අපිට වෙනස්ම රසයක් තමයි අරගෙන දෙන්නේ. ඉතින් වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා දිගටම recipes එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් රස වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහෙන්නම්. ඔයාලා එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.